අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද සමාජයේ බොහෝ දෙනා පීඩා විඳින ગેස්ට්‍රයිටිස් රෝගය සහ ඒවාට ලබා දෙන ඖෂධ පිළිබඳව අද අපි කතා කරමු. අපේ ආමාශය තුළට ශ්‍රාවය වන HCl අම්ලය මගින් අපේ ආමාශයක ඇතුල් බිත්තිය ඉදිමීම, රතුවීම, තුවාල වීම, ඒ කියන්නේ ප්‍රදාහයට ලක්වීම තමයි ગેස්ට්‍රයිටිස් කියලා අපි කියන්නේ. ඉතින් මේ ગેස්ට්‍රයිටිස් වලට බලපාන ප්‍රධානතම හේතුව වෙන්නේ හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටීරියා ආසාදනය තත්ත්වය. ඒ වගේම මානසික ආතතිය, ඇස්ප්‍රින් වගේ වේදනානාශක ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීම, අධික ලෙස මත්පැන් භාවිතා කිරීම, ධූම්පානය කිරීම, ඒ වගේම දීර්ඝකාලීනව නිරාහාරව සිටීම වගේ විවිධ හේතුන් නිසා අපට ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේ ગેස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ විදිහට බඩපපුව දැවිල්ල, බඩේ කැක්කුම, ආහාර අරුචිය, ඔක්කාරය, වමනය, ඒ වගේම ඇඹුල් රසට, තිත්ත රසට වගේ උගුරට එනවා දැනීම, බඩ පිපුම, ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ ગેස්ට්‍රයිටිස් වලට අපට එන රෝග ලක්ෂණ වගේම හා සමාන රෝග ලක්ෂණ හෘදයාබාධ වලදීත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට මේ වගේ රෝග ලක්ෂණයක් ඇති වුණොත් ළඟම තියෙන රෝහලකට ගිහිල්ලා වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කර බලව ගන්න ඕනේ ඔයාට තියෙන ગેස්ට්‍රයිටිස්ද නැත්නම් හෘදයාබාධයක්ද යන වගේ. ඉතින් ඔබට තිබෙන්නේ ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් නම් ඔබගේ වෛද්‍යවරයා ඔබට ප්‍රතිකාර කරන ආකාර 3ක් තියෙනවා. ඒකේ පළවෙනි ආකාරය ඇන්ටෑසිඩ්ස් කියන ඖෂධ කාණ්ඩය පිළිබඳව අද මම කතා කරන්නම්. ඉතින් අපි බලමු මොනවද මේ ඇන්ටෑසිඩ්ස් කියන්නේ කියලා. ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ හපල කන පෙති කිව්වහම ඒව තමයි ඇන්ටෑසිඩ්ස් ගණයට අයිති වෙන්නේ. හපල කන පෙති විදිහට සහ සිරප් විදිහට තියෙන්න පුළුවන්. ඉතින් මේවා ගත්තාම වෙන්නේ ඕගොල්ලන්ගේ ආමාශයේ තියෙන HCl අම්ලය උදාසීන කිරීමක්. ඒ කියන්නේ අම්ලයේ ආම්ලිකතාවයේ අඩු කිරීමක් තමයි වෙන්නේ. මේකෙන් ඕගොල්ලන්ගේ ગેස්ට්‍රයිටිස් තත්ත්වයට తాවකාලික සහනයක් පමණයි ලැබෙන්නේ. ඉතින් මේ ඇන්ටෑසිඩ්ස් කියන ඖෂධ වර්ගය කියන්නේ හපල කන පෙති ගන්න කොහොමද කියලා අහනවා කට්ටිය. ගන්න ඕනේ ඔයගොල්ලෝ කෑම කාලා පැයකට පස්සේ. පෙති ගන්නව නම් පෙති හොඳට හපලා කන්න. ඊට පස්සේ වතුර වීදුරුවක් බොන්න. සිරප් එක ගන්නව නම් ඒ අදාළ මාත්‍රාව කෑම කාලා පැයකට පස්සේ ඔබ ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා තවත් බෙහෙත් වර්ග භාවිතා කරනවා නම් ඒත් එක්ක එකවර මේ ඇන්ටෑසිඩ්ස් ඖෂධ ගන්න එපා. ඒ කියන්නේ වෙනත් ලෙඩකට ඔයාලා මොන හරි ඖෂධ භාවිතා කරනවා නම් ඒවත් එක්ක එකවර මේ හපල කන පෙත්ත ගන්න එපා. ඒකට හේතුව මේ හපල කන පෙත්ත ගැනීම නිසා ඔබේ අනිත් ඖෂධවල ගුණ හානි වෙන්න පුළුවන්. ඉතින් අපිට මේ ඇන්ටෑසිඩ්ස් ගන්නේ ඖෂධ ෆාමසියකින් ගන්න පුළුවන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නැතුව. ඒ වුණාට ඔබ හෘදයාබාධයකින් හෝ අධිරුධිර පීඩනයෙන් පෙළෙනවා නම්, වකුගඩු ආශ්‍රිතව රෝගයක් තියෙනවා නම්, වකුගඩු ආශ්‍රිතව ගල් තියෙනවා නම් ඔබ මෙම ඇන්ටෑසිඩ්ස් ඖෂධ ලබා ගන්න ඉස්සෙල්ලා වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ලබා ගන්න ඕනේ. ඉතින් ගොඩක් දෙනා අහනවා මේ හපල කන පෙතිවලට ඒ සිරප් වලට අතුරු ආබාධ එනවද කියලා. අතුරු ආබාධ ගොඩාක් දුරට අඩුයි. කලාතුරකින් මලබද්ධය, බඩ බුරුල්ලලා යාම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි කුමන ඖෂධයක් ලබා ගත්තත් ඒ ගැන හොඳ දැනුවත් භාවයකින් ලබා ගැනීම ඉතාමත් වටිනවා. ඉතින් අද වීඩියෝ එකනොත් ඔයගොල්ලෝ නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඖෂධ ලබා ගැනීමේදී ඔයාලට ඇති වෙන ඕනෑම ගැටලුවක් පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒවට මම පිළිතුරු ලබා දෙනවා. ඉතින් මගේ වීඩියෝ වටිනවා කියලා දැනෙනවා නම් ඔබ තවත් කෙනෙකුට ෂෙයා කරන්න, අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලට නිරෝගී දිවියක්.